හැමෝටම ආයුබෝවන්. ඉතින් මේක තමයි Photoshop video series එකේ තුන්වෙනි එපිසෝඩ් එක. අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා text tool එක ගැන. ඉතින් මම මේකෙන් කතා කරන්නේ gold අකුරු හදාගන්නේ කොහොමද කියලා. subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා මේ වැඩේට support එකක් දෙන්න කියලා පිළිනවා. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. මේ වැඩේ අපිට කරගන්න ලේසි ක්‍රම කීපයක් තියෙනවා. අපිට ඔය නම් පුළුවන් මේ විදිහට gradient එකක් දාලා gradient එකේ තියෙන text වලට තැඹිලි පාටයි yellow එකයි mix කරලා gold shine එකක් හදාගන්න. ඒ වගේම තව ක්‍රම තියෙනවා. දැන් මම කියලා දෙන්නම් මීට වඩා ලේසි ක්‍රමයක් මේ වැඩේ කරගන්න සහ මීට වඩා ලස්සන කලර් එකක් ගන්න පුළුවන් එකෙන්. කොහොම හරි මේ වගේ ඉමේජ් එකක් අරගෙන ඒක තියාගන්න ඕනේ gold අකුරු කරගන්න අවශ්‍ය text එකට උඩින් text layer එකට උඩින්. දැන් මේ විදිහට මේ layer එක මෙහෙම යටින් තිබ්බා කියලා මේ වැඩේ කරගන්න බෑ. තව දෙයක් අනිවාර්යයෙන්ම color overlay gradient overlay තියෙන්න බෑ. මොකද color overlay එකක් තිබුණොත් අපි මේක දාගත්තා කියලා අපිට preview එක පෙන්වන්නේ නැහැ. ඉතින් මේ විදිහට මම මේ දෙක off කරගන්නවා. අපිට ඕයි නම් layer styles ඔක්කොම මේ විදිහට මෙතනින් off කරගන්න පුළුවන්. හරි, ඊළඟට මම මේ text එකට උඩින් මේ layer එක දාගත්තා. ඊට පස්සේ අපි alt එක click කරගෙන mouse එක ගේනවා මෙන්න මෙහෙම මේ දෙක අතරට. එතකොට මේ වගේ icon එකක් පෙන්නනවා. එතකොට mouse එක click කරාම ඔන්න ඔය විදිහට text එක ඇතුළට මේ layer එක වැටෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට ක්ලික් කරලා අවශ්‍ය විදිහට එහා මෙහා කරලා ඉමේජ් එකේ අපිට අවශ්‍ය කලර් එක තියෙන තැන මේ විදිහට ටෙක්ස්ට් එකට සම්බන්ධ කරන්න. ඉතින් මේ විදිහට අපි ටෙක්ස්ට් එකට ඉමේජ් එකක් දාගත්තට පස්සේ මෙහෙම ක්ලික් කරාම පෙන්වන්නේ ඊට උඩ තියෙන ලේයර් එක. අපිට ටෙක්ස්ට් එක ක්ලික් කරගන්න ඕන නම් මෙතන ක්ලික් කරලත් පුළුවන් මේ විදිහට එහා මෙහා කරගන්න. එහෙම නැත්නම් මෙතන right click කරලා එතකොට මෙතන right click කරපු තැන තියෙන layers ටික පෙන්නනවා. ඉතින් background එක ඊළඟට text එක තියෙනවා. ඊළඟට මම උඩින් දාගත්ත layer එක තියෙනවා. අපි text එක නම් type කරගන්න text එක නම් select කරගන්න ඕන. මේ විදිහට select කරාම text එක select වෙනවා. ඉතින් ඒ වගේ මතක් කරනවා මේ වීඩියෝ එක ඔයාලා බලද්දී පුළුවන් නම් එකින් එක try කරගෙන යන්න. එතකොට පොඩ්ඩක් මතක හිටිනවා වැඩි. මොකද මේ වීඩියෝ එක නිකම්ම බලාගෙන ගියාම සමහරට අමතක වෙන්න පුළුවන්. ඉතින් එහෙම අමතකයි නම් ආයෙ බලලා හරි පුරුදු වෙන්න. මොකද මේ දේවල් කස්ටමර් කෙනෙක් එක්ක වැඩ කරද්දී සෑහෙන වටිනවා. ඒ වගේම මේ tools වලින් කරන්න පුළුවන් තව තව දේවල් ඉස්සරහට ඔයාලට හම්බෙයි. හරි, ඒ විදිහට තමයි gold අකුරු ලේසියෙන්ම හදාගන්නේ. අපිට මේක අවශ්‍ය නැත්නම් අපිට layer එක click කරලා delete කරගන්න පුළුවන්. නැත්නම් මේ විදිහට alt එක click කරලා ආයෙ මෙතන click කරාම ඒක අයින් වෙනවා. ඉතින් මේක ඊළඟට එහාට මෙහාට ගද්දී මේ විදිහට මෙතන උඩින් අපි දාගත්තු gold image එක විතරයි යන්නේ. එහෙම නැත්නම් text එක ගද්දී මේ වෙනවනේ text එක විතරයි එන්නේ gold එක එතනම. ඉතින් මම මේකටත් වැඩක් කියන්නම්. දැන් අපි තව ගොඩාක් layer තියෙද්දි මේ විදිහට select කරගන්න අමාරුයි එක එක ප්‍රශ්න එනවා. ඉතින් ඒකට ක්‍රම කීපයක් තියෙනවා. අපිට අවශ්‍ය නම් පුළුවන් මේ විදිහටම තියාගෙන වැඩ කරගෙන ගිහිල්ලා අපි මේක move කරගන්න ඕයි නම් text එක click කරලා layer එක click කරලා දෙකම එකට move කරගන්න. එහෙම නැත්නම් දැන් හිතන්නකො මේ විදිහට තියෙන්නේ කියලා. එතකොට කොච්චර click කරත් click වෙන්නේ layer එක විතරයි text එක click වෙන්නේ. එතකොට පුළුවන් අපිට එකපාරක් ක්ලික් කරලා layer එක shift එක ඔබාගෙන right click කරලා text එකත් click කරනවා. එතකොට මෙතන පේනවා දෙකම highlight වුණා. ඊට පස්සේ පුළුවන් අපිට දෙකම move කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතනින් click කරලත් move කරන්න. එහෙමත් නැත්නම් ඔයාලට තවත් ලේසි මේ විදිහට මේ දෙක highlight කරලා right click කරලා link layers දෙන්න. එතකොට මේ දෙක මේ පේනවනේ link වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අපි මෙහෙම කරලා ඇද්ද ගමන් සම්පූර්ණ gediya පිටින්ම තමයි එන්නේ. හරිද? මේක unlink කරගන්න ඕයි නම් අපිට right click කරලා unlink දෙන්න විතරයි තියෙන්නේ. මේ විදිහට
අන්ලින්ක් වෙනවා. ඊට පස්සේ මේක තව ටිකක් ලස්සන කරගන්න පුළුවන්. Google එකේ සර්ච් කරන්න gold flare කියලා. එතකොට මේ වගේ ඉමේජ් එනවා. ඔයාලට ඕයි නම් රතු පාටින් ඕයි නම් red flare ඒ වගේ සර්ච් කරගන්න. ඔයාලට ෂයින් එක එන්න ඕන පාටින්. ඊට පස්සේ මේ වගේ ඉමේජස් එනවා. ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් කරලා දැන් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක කළුනේ තියෙන්නේ. ඒතකොට බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ආපුවාම ලස්සනට මේ වගේ තියන්න බෑනේ. ඒතකොට මේක ක්ලික් කරලා මෙතන තියෙනවා normal කියලා. ඒක එකින් එක පල්ලෙහාට යන්න. එතකොට මෙන්න මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් වෙනවා. ඉතින් ඔයාලට අවශ්‍යක මෙතනින් තෝරගන්න. ගොඩක් වෙලාවට මේ ස්ක්‍රීන් කියන එක හරියනවා. නැත්තම් ලයිනර් ඩොජ් කියන එක මේක තමයි ක්වොලිටි එකටම එන්නේ. ඒක මේ විදිහට අරගෙන මේ විදිහට තියාගන්න. ගොඩක් දාගන්නත් එපා මේ විදිහට. ඉතින් මේකෙන් ඔයාලට ටෙක්ස්ට් එක තව ලස්සන කරගන්න පුළුවන්. හොඳ ෂයින් එක ගන්න පුළුවන් හොඳට. ඉතින් මේක තව ටිකක් ලස්සන කරගන්න මම මෙතන ටෙක්ස්ට් ලේයර් එක ක්ලික් කරලා යනවා group shadow එකට. මෙතන ඒකලා මට අවශ්‍ය විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකට දාගන්න group shadow එකට කළු පාට දාලා opacity එක පොඩ්ඩක් අඩු කරනවා. එතකොට maroon color එකත් එක්ක blend වෙනවා. මෙතනින් පුළුවන් අපිට ෂැඩෝ එක තියෙන දුර වෙනස් කරගන්න. මේ විදිහට සයිස් එක පොඩ්ඩක් ඕන විදිහට හදාගෙන දුරත් මෙන්න මේ ගානින් වගේ තියලා මම එහෙම යනවා මෙතන emboss කියන එකට. emboss එකත් චුට්ටක් දාගත්තාම පොඩි 3D look එකක් එනවා. ඒක ඔයාලට අවශ්‍ය විදිහට adjust කරලා බලන්න. ඊට පස්සේ අපිට final look එක විදිහට මෙන්න මේ වගේ ගන්න පුළුවන්. එහෙනම් මේ එපිසෝඩ් එක මෙතනින් ඉවරයි. ඊළඟට කතා කරන්නේ අපි 3D අකුරු ගැන. එහෙනම් අදට ගිහිල්ලා එන්න ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.